අද අරගෙන ආපු පොඩි වීඩියෝ එකට මම ඔයාලා හැමෝමව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඉරිදා දවසක්. ඉතින් එදා උදේට තාත්තා තෝසෙ ගෙනල්ලා තිබුණා. අපේ ගෙවල් ළඟ තියෙනවා දෙමළ කඩයක්. ඉතින් ඒ දෙමළ කඩේ තෝසේ, එතකොට උළුඳු වඩේ, සාම්බාරු හොත්ත මේ හැමදේම පුදුම තරම් රසයි. ඉතින් අපි ගෙදර කොච්චර රසට සාම්බාරු හොද්ද හැදුවත් මෙන්න මේ රසට ගහන්න නම් හදාගන්න හරිම අමාරුයි. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර වත්තෙන්ම කඩාගත්ත පලා වගයක්. ඉතින් අපි හැමෝටම තියෙනවනේ සතියේ දවස් 7න් ටිකක් වැඩිපුර අපි කැමති දවසක්. ඉතින් මම නම් ටිකක් වැඩිපුර කැමති දවස තමා ඉරිදා දවස. මොකද එදාට මට ආස විදිහට, මට ගැළපෙන විදිහට, මට රසයි කියලා හිතන විදිහට කෑම බීම හදා ගන්න දවස. ඉතින් ඉරිදාට අපේ ගෙදර හැමෝම ඉන්නවා. ඉතින් සතියේ දවස්වලට වඩා ඉරිදා දවසට අම්මා තාත්තා ගෙදර හැමෝම එක්ක ටිකක් වැඩිපුර කාලය ගත කරන දවසක්. ආදරණීය මතක එකතු කරගන්න දවස තමා ඉරිදා දවස. ඉතින් කොහේ හරි කැමති තැනකට යන දවසක්, ගොඩක් කලාවල් වලට බීච් එකට යන දවසක්, පල්ලියට යන දවසක්, ඉතින් ඔය වගේම හරිම ඉක්මනට ගෙවිලා ඉවර වෙන දවසක්. ඉතින් උදේවරුේ තියෙන වැඩ ටික ඉවර කරගෙන දවල්ට ෆෝක් කරි එකක් එක්ක පරිප්පුයි බෝන්චි තමා හදාගත්තේ. ඉතින් මම නම් හරීම කැමති කෑම හදන්න. මොකද කෑම හදන එකෙන් මට දැනෙන ලොකු සතුටක්. මම ඒක විනෝදාංශයක් විදියට, මට ස්ට්‍රෙස් වුණාම, මගේ ගෙදර අයට ආදරේ පෙන්වන්න ඕන වුණාම, ඒ විතරක් නෙවෙයි මට පුළුවන් විදිහට රසට ඒ කෑම එකක් හදලා දුන්නාම මට දැනෙන මානසික තෘප්තියට මං හරිම කැමතියි. ඉතින් උයනවා පිහනවා කියලා කියන්නේ අපි ආසාවෙන්, හිතේ සතුටින් කරදරයක් කරගන්න නැතුව කරොත් හරියම ලස්සන කලාවක්. ඉතින් සමහර දවස්වලට කෑම හදද්දී පොඩි කම්මැලිකමක් වගේ ආවොත් මම කරන්නේ පැත්තකින් චුරි සින්දුවකුත් දාගෙන ඒකත් අහන ගමන් කෑම ටික හදා ගන්නවා. ඉතින් දවල් කෑමෙන් පස්සේ ගෙදර අයට මම ෆලූඩා හදලා දුන්නා. හැබැයි මේ වගේ සීනි අධික දේවල් දවසේ හැමදාම ගන්නෙ නැහැ. සතියකට දවසක් හෝ සතිය අන්තේ තමා ටිකක් සීනි අධික බීම ජාති එහෙම හදන්නේ. නැත්නම් ඉතින් නිතරම සීනි අධික බීම ජාති ගෙදර හදන්නේ නැහැ. දැන් වෙලාව හවස 4:00 විතර ඇති. ඉතින් අපි දවල් වරුවේ චොටක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා මම ගෙදර අයට සොසේජ් බන් ටිකක් හදලා දුන්නා. ගෙදර සොසේජස් එකක් තිබ්බා. ඉතින් ඒක ඩෙවල් එකක් විදියට හදාගත්තා. බබාට නම් මම ගෙදරම හදාගත්ත සොසේජස් වලින් තමා මේ බන් එක හදලා දුන්නේ. ඉතින් අද හවස තේ වෙනුවට මම හැදුවා හරිම ලේසියෙන්ම හදාගන්න පුළුවන් සරුවත් එකක්. ඉතින් මුලින්ම සීනි මම ග්‍රෑම් 150ක් විතර අරගෙන ඒක චුට්ටක් ලිපේ තියලා ඒක රත් වේගෙන එද්දි මම
වතුර මිලිලීටර 250ක් විතර දාලා සීනි ටික හොඳට උණු වතුරේ දිය කරගන්නවා. මේ තියෙන්නේ දිය කරගත්ත සීනි මිශ්‍ර උණු වතුර එක. ඉතින් මම ඒකට කලරින් චුට්ටකුයි රෝස් සිරප් චුට්ටකුයි එකතු කරගන්නවා. ඉතින් කැමති කලරින් එකක් එකතු කරගන්න පුළුවන්. රෝස වර්ණක නැති වුණත් කමක් නැහැ. කලරින් ටිකක් මේ වතුර එකට එකතු කරගෙන හොඳට දෙහි ලුණුයි එකතු කරගත්තාම මේක හරි රසයි. ඉතින් මම මේකට කසකස ඇට ටිකක් එකතු කරගන්නවා. ඒකම මේ දවස්වල ගොඩාක් රස්නෙයිනේ. ඒ නිසා මම මේකට අයිස් කැටත් එකතු කරගන්නවා.